සීගිරිය අනුරාධපුරේ වගේම නූතන ශ්‍රී ලංකාවේ අභිමානීය විධාපාන තවත් එක් සුවිශේෂී මධ්‍යස්ථානයක් තමයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දියවන්නාඔය මධ්‍යයේ පිහිටි මේ මනරම් මන්ත්‍රී මන්දිරය. හැබැයි මේ ගොඩනැගිල්ල දක්වා එන්න අපේ රටට වසර 190ක විතර දීර්ඝ ඉතිහාසයක් පසු කරන්න සිද්ධ වුණා කියලා ඔබ දන්නවද? මේ ගමන ආරම්භ වෙන්නේ 1833 දී. බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන්න කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණ එක්ක ලංකාවේ ප්‍රථම වතාවට ව්‍යවස්ථාදායක සභාවක් පිහිටවුවා. මුලින්ම මේ සභාව රැස්ුනේ අද කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ තියෙන ගොඩනැගිල්ලේ. 1931 දී ඩොනමෝ කොමිසම හරහා ආසියාවේ ප්‍රථම වතාවට අපේ රටේ හැමෝටම ඡන්ද අයිතිය ලැබුණා. 1948 නිදහස ලැබුණට පස්සේ ලංකාවේ පාලනය මෙහෙයුනේ කොළඹ ගාලුමෝදොර අසල පිහිටි අද අපිට දකින්න තියෙන පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉඳලයි. මේ ගොඩනැගිල්ල එවකට හැඳින්වුනේ නියෝජිත മന്ത്രി මණ්ඩලයේ විදිහට. කාලයත් එක්ක ගාලුමෝදොර ගොඩනැගිල්ල മന്ത്രിවරුන්ට ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ නිසා 1980 දශකයේදී දියවන්නාඔය මෙද අලුත් පාර්ලිමේන්තුවක් හදන්න තීරණය වුණා. ලෝක ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාව මහතාගේ අපූරු සංකල්පයකට අනුව නෙළුම් මලක හැඩය සිහිගන්නමින් මේ අසිරිමත් මන්දිරය ඉදි වුණා. 1982 අප්‍රේල් 29 වෙනිදා මෙය නිල වශයෙන් විවෘත කෙරුණා. වසර 190ක ඉතිහාසය තුළ මේ උත්තරීතර මන්දිරය අපේ රටේ දෛවයේ තීරණය කරන තැන බවට පත් වෙලා තියෙනවා. ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ මේ ගමන් මඟ ගැන ඔබ මොකට හිතන්නේ? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේම වැදගත් තොරතුරු දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.